යාළුවනේ අද vlog එකට ඔයාලා සාදරයෙන් පිළිගන්න. ඉතින් අද පොඩ්ඩක් අර සෙම සීන් එක තියෙනවා ඒක ගණන් ගන්න තමයි. අද අපි කරන්නේ ඉතින් අපේ මාළු ටැංකිය අස් කරන එක කලින් වීඩියෝ එකක් දැම්ම ඔයාලා බලන්න පුළුවන්. ඉතින් මාළු ටික බලමුද කියලා කියන මගේ මාළු ටික ඉන්නුන් ටික බලන්න. ඒක අනික හරියට පැහැදිලිව පෙවුන්නේ. අද වීඩියෝ එකෙන් ගේන්නේ අද වීඩියෝ එක අපි කරන්නේ කොහොමද මාළු ටිකක් බලන්න මාළු ටැංකිය අස් කරනවා. ඒ කියන්නේ මේ මාළු ටැංකිය ඔයාලා මම පෙන්නන්න ගන්නම දෙයක් නැහැ. මොකද ඒක කොළපාට GS වල පිරීලා. ඉතින් ඔයාලට පේනවාද මෙන්න මේක නම් අපි පස්සේ දවස් අස් කරන්න ඉතින් යාළුවනේ ඔයාලට පේනවාද ඒක නම් අස් කරන්න පොඩ්ඩ අමාරු සීන් එකක් තියෙනවා. ඒක එන්න උන් දවස් දෙකකට පල් කරගන්නවා. ඉතින් යාළුවනේ අපි මගේ අර පොඩි ටැංකියක් තිබ්බනේ අන්න ඒක අස් කරමු. බට්ට දෙන්නෙක් ගෙනාවා. අන්නේ බට්ට දෙන්නත් ඉතින් යාළුවනේ 400ක් වුණා. ඒකේ විස්තරත් එක්ක අපි කතා කරමු. අපි යමු වීඩියෝ එකට. යාළුවනේ අපි මෙන්න මේක තමයි අස් කරන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඒක ගන්නම දෙයක් නැහැ. ඉතින් යාළුවනේ මේ කලින් තිබ්බ විදිය දැන් තියෙන විදිය දාන්න බලන්නකෝ. ඉතින් යාළුවනේ මෙන්න මේක අපි අස් කරන්න පටන් ගන්නවා. ඉතින් යාළුවනේ අපි ෆස්ට් එකට මාළු ටික දාන්න මොකක් හරි වාදනයක් හොයාගන්න ඕනේ. වාදනයක් කියන්නේ අපි ගන්න යාළුවනේ මෙන්න වගේ බාල්දියක් වඩ වෙන හැටි බාල්දිය නැතර ගණන් ගන්නවා. අපි එනම් සිංගාලා මාළු ටික අල්ලගෙන වතුර ටික මේවා කරමු. නැත්නම් ඔගේ මාළුත් එක්කම යනවා යාළුවනේ බැටව ටික. අපි ඉතින් මෙන්න මේ විදිහට බකට් එකට මාළු ටික මේවා කරමු. යාළුවනේ එහෙනම් අපි මේ විදිහට බකට් එකට මාළු ටික අල්ලගමු. ඉතින් යාළුවනේ මම ගැම්මට ඉතින් වැඩ ටික කරන්න පටන් ගත්තා. ඉතින් පොඩ්ඩක් වීඩියෝ එක දික් වෙන නිසා තමයි යාළුවනේ මම ස්කිප් කරලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් යාළුවනේ තාම වීඩියෝ එකට ලයික් එකක් දාලා එහෙනම් අපි බලමු කොහොමද වැඩ වෙන්නේ කියලා. යාළුවනේ ඉතින් අපි මෙන්න වගේ වතුර අයින් කරගත්ත සාමාන්‍යයෙන් මෙන්න මෙතෙන්ට වගේ තිබ්බේ. ඉතින් දැන් මෙතෙන්ට මඩු කරගත්තා. ඉතින් යාළුවනේ අපි දැන් මේක වතුර ගොඩක් මඩුයි. සාමාන්‍ය වතුර තියෙන වගේ මේ මෙන්න මෙතනින් භාගයක් වගේ වෙන ප්‍රමාණයට තමයි යාළුවනේ වතුර තියෙන්නේ. අපි එන මාළු ටික අල්ලගමු යාළුවනේ. Nice. වතුරක් මෙන්න මේකට පිළිසුදු වතුර ගන්න යාළුවනේ ඔයාලා ගත්තී. අපි මේකට වතුරක් පුරවමු. මේකේ මාළු ටික අල්ලලා මේකට දාගමු. Let's go. යාළුවනේ අපි මාළු ටික අල්ලගම යනවා. ඔයාලට පේනද කැමරාව මේව කරගත්තේ එන ගේමක් දීලා. දැන් අපි මාළු ටික අල්ලගමු. යාළුවනේ අපි අල්ලගම ඉන්න මේක ඉන්න එනකොටක් ඔයාලට පෙන්නන්නම්. අපි අල්ලන මගදී අතරතුරේදී පෙන්නනවා. ඉතින් අපි මේවා විතරට අල්ලගම යනවා පෙන්නන්න දැනට. ඉතින් යාළුවනේ දැනට ඉන්න ගාන මාළු ටික මේ හරිද මෙන්න අල්ලන්න තියෙන ගාන මම ඔයාලට පෙන්නන්න. මේවා අපි විතරට අපිට අල්ලගමු. No use for it all. යාළුවනේ අපි මේ වතුර ටික අසින් ඉඳලා ඔක්කොම පැටව ටික ගත්තා. පැටවුණුයි ලොකුණුයි ඔක්කොම ගත්තා. ඉතින් යාළුවනේ මම එක කරපු ගොංගඩක් තියෙනවා. යන්නේ දැලේ යහුනේ වෙන පොඩි පැටව ගහලා තිබ්බා යාළුවනේ. ඉතින් මේ පැටව ටිටියක් කියලා ඔන්න ඔකට දාලා තියෙනවා. ඔන්න මේක තියෙන GS වල ඉතින් මෙන්න මෙතන තමයි ඉන්නේ. ඉතින් යාළුවනේ අපි ඔක්කොම යාළුවෝ ලොකුණු පොඩි උණු ඔයාලට ගොඩක් පේන්න තියෙයි. සාමාන්‍ය මේක අස් කරද්දි මම එක එක දාලා පෙන්නන්නම්. මේ දැන් එන අපි මේක හොදලා මේක වතුර ටිකක් දාගමු මේකට. Let's go. යාළුවනේ අපි මෙන්න මේක හොදාගත්තා. ඊට හොදලා වතුර ටික එහෙම හරි වල්ගෙන නැවි. අපි එන පටස් ගාලා මේක වතුර ටික පුරමු.
ඉතින් යාළුවනේ අපි වතුර ටික නම් ඔක්කොම පුරවගත්තා. දැන් පිට තියෙන ගැම්මට මෙන්න මේ මාළු ටික දාලා දාන්න. මාළු ටික දාන්න ගැම්මටම ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මාළු ටික කිය. අද අපි පූසෙක් ඉන්නවා ඔයාලට බලන්න මේ ඉන්නේ අපි පූසා. එහෙනම් අපි සිංගල මාළු ටික මම මාළු ටික පෙන්නගෙන යන්නම්. ඔයාලා ඊට පස්සේ බලන්න මං ගාව ඉන්න එක. අපි ඔයාලට සිංගල මේකට දාමු. යාළුවනේ මම හිතුවා ඩිසයින් එකක් විදිහට මෙන්න මේක මෙන්න වීදුර තියෙන්නේ. මේ වීදුර අස්සට යවලා එතකොට යාළුවනේ අමුතුම ලස්සනක් වෙනවා. පැත්තෙන බලුවම මාර්ම ලුක්කයක් තියෙන්නේ. අපි එනම් සිංගල් මේ පැටව ටික දාගෙන යාළුවනේ මේ අපි චාරික අපිට ගල්ලා ගමු. ඔයාලට පේන ඇති මාර්ම ලුක්කයක් තියෙන ඉතින් යාළුවනේ මම බලන්න කරන්නේ ෂා පේන යාළුවනේ එන්න ආගේ අපි ඔය යාළුවනේ බලන්න. wow so beautiful. මම ඊට පෙන්නන්නයි යාළුවනේ ඔයාලා මුලින් මේක බලන්නකෝ. යා මෙන්න මම ගත්ත කලින් ඇවිල්ලා රුපියල් 200යි යාළුවනේ. මේ ඉන්නේ ටයිගර්ස්කෝ කෙනෙක්. ඔයාලට හොඳට බලන්න මේ ඉතින් ටයිගර්ස්කෝ කෙනෙක්. ඉතින් මෙයා උනේ මේ වගේ ජෝඩුවක් ගත්තා ඉතින් යාළුවනේ. ඉතින් මේ ඉන්නේ එක්කනේ මානිත් එක්කම පෙන්නන්න. ඉතින් යා මාක්කයක් තියෙනවා ඉතින් ඔයාලට පේනවද? ඉතින් යාළුවනේ මේ ඉන්නේ යාගේ අනිත් එක්කෙනා. යාගේ පොඩ්ඩක් අර වාතය පොඩ්ඩක් සින්න කරලා තියෙන මේ ඉන්නේ පිරිසලා. ඉතින් ඔයාලට පේනවද? ලස්සනයි ඉතින් යාළුවනේ. ඊළඟට අපි මෙන්න ප්ලේට් එකක් ඉන්නවා යාළුවනේ. තෝනේ මේ ඉන්න බට්ට දාච්චියක් මේ බට්ටෝ જાතියක්. ඉතින් මුන් ගාන එනවා පැටිය කාලේ දැන් ඉතින් ලොකු යාළුවනේ. ඉතින් යාළුවනේ තුන්දෙනෙක් පොඩි පැටියෙක් තමයි අර බට්ට වර්ගයේ ඉන්නේ පොඩි පැටියෙක් තමයි. ඒ જાතියක එක්මයි ඔයාලා පේනවාද? යාළුවනේ ගොඩක් අමාරුයි ඉතින් මාස් වල තව ඉන්න වගේ ෆොටෝ යාළුවනේ ඉතින් යාළුවනේ ඔයාලා වෙනත් ලුක් එක මෙන්න මෙතන ඉන්නවා. මෙන්න මෙතන ඉන්නවා ඔයාලා වෙනදී මේ ගහන ස්ටඩර් බට් එක යාළුවනේ. මෙතන ඉතින් යාළුවනේ බට් එක ඉන්නවා. ඉතින් අපේ අනිත් යාළුවෝ ටික ඉන්නවා. අන්න අර වීදුරු ඇතුලේ යාළුවනේ දෙන්න රිංගලා ඉන්නවා ඒක අස්සට. යාළුවනේ අනිත් බට්ට මෙන්න මෙතන ඉන්නවා. ඔයාගේ මම මාළු එක්ක ඉන්නවා යාළුවනේ. ඉතින් යාළුවනේ අද කියන බ්ලොග් එක ඔයාලට මම හිතන ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඇති කියලා එක අතකට. ඉතින් මගේ හිටපු මාළු ටික තමයි ඔය ඉන්නේ. ඔයිට වඩා ඉතින් යාළුවනේ මම හිතන මාළු තෝගයක් ඇල්ලා මේ අපි අලු ගෙදරින් පරණ ගෙදර අලු ගෙදරට චේන්ජ් වුණානේ. එතකොට හිටපු මාළු එහෙම අපිට ගේන්න බැරුව දුන්නා ඉතින් යාළුවනේ. ඉතින් ගොඩක් මාළු හිටියා හැම සාමාන්‍යයෙන් නීල ගුරාමි ජෑම් ගුරාමි හිටියා මං ගාව. කැට්ෆිෂ්ලා හිටියා. ඒක එක්කවත් අන්දේ වුණා නැති වුණා. මට හිටියේ ඔන්න ඔය ටික විතරයි. ඊළඟට යාළුවනේ මෙන්න මේක හස් කරන්න තියෙනවා. මේක හස් කරන එක නම් වීඩියෝ ගන්න බැරි වෙයි ඉතින් යාළුවනේ. මෙන්න මේක ඔයාලා මතක ඇති අපි මගේ කලින් වීඩියෝ බලන කෙනෙක් නම් ඔයා දන්නවා ඔය මාළුව දැකලා ඇතිවා. ඉතින් අපි එහෙනම් යාළුවනේ අද ව්ලොග් එක එන්න වෙනවා ඉතින් යාළුවනේ. එහෙනම් අපි වෙන ව්ලොග් එකකින් හම්බෙමු යාළුවනේ.